සෙට් එකක් මේ කසිප්පු ගහලා තමයි ඒ children's day යාලා සෙලිබ්‍රේට් කරලා තියෙන්නේ. බලන්න සෑන්ට ඩෙවලොප් වෙලා තියෙන්නේ. උන් ටික ඔක්කොම පොලිසියට කුදලාගෙන ගිහිල්ලා ආයෙ වෙර හිඳනකම් කූඩුවේ තියලා. right? ඒ right. එතන happy children's day, right? happy children's day. පැහැදිලිනේ? දැන් පුතා child කියන්නේ ළමයානේ. child කියන්නේ ළමයා. පටල ගන්න එපා. child කියන්නේ ළමයා. ඔකේ plural එක children. එහෙමනේ. children. right. එතකොට මම දැකලා තියෙන සමහරක් කට්ටිය children's ලියනවා. children's ඉස්සකුරක් දාලා. දැන් child කියන්නේ ළමයා singular. right? ඒකේ children තමයි plural එක. ළමයි. සමහරක් කට්ටියට බහුවචන වගේ පේන බහුවචන නිකන් අර plural වගේ පේන children's තව ඉස්සකුරක් දානවා. ඒව දාන්න එපා. right? ඒ peoples දානවා. අනන්තවත් දැකලා තියෙනවා අපි paper බලද්දි. sorry මොකද මේ peoples කියලා දාලා දෙනවා. peoples එහෙම දාන්නේ නැහැ. people කියන්නේ මිනිස්සු. ආයි ඉස්සකුරක් දාලා තව plural කරන්න දෙයක් නැහැ. people කියන්නේ මිනිස්සු. අපිට උනම් මෙහෙම පුළුවන්. හරිද? peoples ඔහොම කරන්න පුළුවන්. peoples. එතකොට තේරුම මිනිස්සුන්ගේ එමෙ apostrophic දාලා පෙරලිකමාව දාලා ඉස්සපොම අර අයිතිය හංගවන්නේ. ඒ කියන්නේ කසුන්ස් කියන්නේ කසුන්ගේ. ඒක අපි දන්නවනේ. කසුන්ස් කාර්. කසුන්ගේ කාර් එක. කසුන්ස් ෆාදර්. කසුන්ගේ තාත්තා. right? එතකොට දැන් මේ child කියන්නේ ළමයා, childs කියන්නේ ළමයාගේ. එහෙම කරන්න පුළුවන්. ළමයාගේ. මේකට ඉස්සකුර දාපුවම කමාව දාලා children's ළමයින්ගේ. child කියන්නේ ළමයා. එතකොට childs කියන්නේ ළමයාගේ. හරිද? children කියන්නේ ළමයි, children's කියන්නේ ළමයින්ගේ. හරිද? එතකොට මෙහෙම දාන්න නිකම් අපි දැන් මිනිස්සුන්ට කියන්නේ people කියලානේ. මිනිස්සුන්ට කියන්නේ people. එතකොට මිනිස්සුන්ගේ කියන්නේ peoples. ඇයි අපි කියන්නේ people's bank කියලානේ? නේද? මහජන බැංකුවට අපි කියන්නේ people's bank. මහජන බැංකුවද? ලංකා බැංකුවද? people's bank මහජන බැංකුවනේ. මහජන බැංකුව. people's bank කියලා කියන්නේ මේ මහජන බැංකුව. ඒකේ බලන්නකො මෙහෙම මේ කමාවකක් තියෙනවා. දැන් ඔයාලගේ ටවුන් එකේ තියෙන බ්‍රාන්ච් එක බලන්න මෙහෙම කමාවක් තියෙනවා. සමහරක් අය නැතිවක් තියෙනවා. රයිට් ඕක හැලිච්චවක් මම දැකලා තියෙනවා. පොල් ගහලා හරි පොතු හැර හරි මම දැකලා තියෙනවා කාලයක්. ඔය මේක නතෝ තිබ්බා. ඒතර පේන්නේ මෙහෙම peoples වගේ. ඒතර වැරදි ඈ. කමාවකට වැරදි. එහෙම peoples කියලා වචනයක් නැහැ. people ලියලා apostrophic s තියෙන්න පුළුවන්. peoples ළමයින්ගේ. right? මිනිසුන්ගේ sorry. මිනිසුන්ගේ. right? ගණන් ගන්න බෑ. ඩාම් වෙනවා ඩූම් වෙනවා right? peoples මිනිසුන්ගේ. ඒතර අපි කියනවා people's bank මිනිසුන්ගේ බැංකුව. එහෙම නැත්නම් මහජන බැංකුව. එතකොට තව එකක් බලා ගන්න මේක කියන්න දැන් කැලක් තියෙනවා. දැන් පුතා ડોක්ටර් කියන්නේ වෛද්‍යවරයානේ. ડોක්ටර් වෛද්‍යවරයා. එතකොට වෛද්‍යවරයාගේ කියලා ලියන්නේ කොහොමද? ડોක්ටර් ලියලා apostrophic s එහෙමනේ. ડોක්ටර් කියන්නේ වෛද්‍යවරයා, ડોක්ටර්ස් කියන්නේ වෛද්‍යවරයාගේ. පැහැදිලිනේ? ડોක්ටර් කියන්නේ වෛද්‍යවරයාගේ. එතකොට දැන් ડોක්ටර් කියන එකේ ප්ලූරල් එක බහුවචනේ. ડોක්ටර්ස් නේ. වෛද්‍යවරුන්ගේ. දැන් ડોක්ටර්ස් කියන වචනේ අය apostrophic දාලා s දාන්නේ නැහැ වෛද්‍යවරුන්ගේ කියන්නේ. හරිද? එතකොට අපි ડોක්ටර්ස් ලියලා මෙහෙම කමාව විතරක් දාපුවම ප්‍රමාණවත්. ડોක්ටර්ස් වෛද්‍යවරුන්ගේ. ડોක්ටර් වෛද්‍යවරයා, ડોක්ටර්ස් වෛද්‍යවරයාගේ. ડોක්ටර්ස් වෛද්‍යවරු, ડોක්ටර්ස් වෛද්‍යවරුන්ගේ. බලන්න මේ ඔක්කොම ડોක්ටර්ස්. හැබැයි තේරුම් තුනක්. මෙතන ડોක්ටර්ස් කියලා කියන්නේ වෛද්‍යවරයාගේ. මෙතන ડોක්ටර්ස් කියන්නේ වෛද්‍යවරු. මෙතන ડોක්ටර්ස් කියලා කියන්නේ වෛද්‍යවරුන්ගේ. පටල ගන්න එපා. right? පටල ගන්න එපා. එතකොට කොහොම තමයි ඒ මර අයිතිය හංගවන්න අපි දාන්නේ. ඒතර කසුන්ගේ කසුන්ස්. සංජයගේ සංජයස්. right? මගේ මාමගේ my uncles. පැහැදිලිනේ? එතකොට happy children's day ලියන්නේ children's මෙහෙම apostrophic s. happy children's day. children's ළමයින්ගේ. right? දැන් ඊයේ පෙරේදා ලෝක ළමා දිනේ international children's day. ජාත්‍යන්තර ළමා දිනේ තිබ්බා. මම දැක්ක ළමයි ලංකාවේ මම ඉස්කෝලේ නම නොකිය ඉන්නම්. මම මේ නිවුස් වල තමයි දැක්කේ. ඉස්කෝලේක ළමයි සෙට් එකක් ළමා දිනේ ලෝක ළමා දිනේ සමරලා දීපා පුතා කසිප්පු ගහලා. පන්තික ග්‍රේඩ් 11 ද කොහෙද?
සෙට් එකක් මේ කසිප්පු ගහලා තමයි ඒ චිල්ඩ්‍රන්ස් ඩේ යාලා සෙලිබ්‍රේට් කරලා තියෙන්නේ. බලන්න සෑන්ට ඩෙවලොප් වෙලා තියෙන්නේ. උන් ටික ඔක්කොම පොලිසියට කුදලාගෙන ගිහිල්ලා ආයෙ වෙර හිඳනකම් කූඩුවේ තියලා. රයිට් ඒ එකක්. රයිට්. එතකොට මම දැක්කත් තව එකක්. චිල්ඩ්‍රන්ස් ඩේ එකේම ඉස්කෝලේ ප්‍රින්සිපල්ට එකෙක් ගහලා. ඉස්කෝලේ එකෙක් කොල්ලෙක් ප්‍රින්සිපල්ට ගහලා. දැන් එතකොට මේ වගේ මේ අකරතැබ්බ තියෙන රටේ තමයි බම් මේ දැන් මේ දවස්වල එන හාවක් කූවක් යනවනේ මේ ලංකාවේ දැන් ඔය නීති රීති පොඩ්ඩක් අර මේ ළමයින්ට දඬුවම් කාඩ බැරි කතන්දරයක් එහෙම තියෙනවනේ දැක්කද ඔයාලා ඒක කියෙව්වද ඒක ඔයාලා දැක්කද සීන් එක රයිට් ඒ කියන්නේ ළමයින්ට එහෙම දඬුවම් කරන්න බැරි සීන් එකක් තියෙනවා ඒ කියන්නේ ලොකු වාරණයක් එනවා දැන් බලහන්කෝ දැන් ඔය දැන් අර ප්‍රින්සිපල්ට ගහපු කොල්ලා අර කසිප්පු ගහපු කොල්ලෝ රයිට් දැන් මෙහෙමයි දැන් ඔය ගේන නීති රීති බං ඔව්වා හොඳයි ඔය ජපානය වගේ රයිට් කියන්නේ ඒ රටවල් වල බං හැමදේම ඩිවලොප් වෙලා තියෙන්නේ. ඒ රට දැන් උදාහරණයක් ජපානය ගන්නකො. ජපානය වගේ රටක උන්ගේ හැම පැත්තක්ම කියන්නේ ඉකොනොමි විතරක් නෙමෙයි රයිට්. උන්ගේ ඇටිටියුඩ්ස් පැත්ත රටේ දේශපාලනයේ පැත්ත රටේ සමාජීය තත්ත්වය හැම දෙයක්ම ඩෙවලොප් වෙලා තියෙන්නේ. ඒ වගේ රටකට ඒ නීති රීති හරි. මේ අපේ රටේ වගේ මේ කුරුවල් හැමදේම කුරුවල්ලා තියෙන රටකට ওই නීති රීති ගාලා ළමයි හදන්න බෑ රයිට්. මම ඒක අදහස් කරන්නේ ළමයිට ගහන්න ඕන කියලා. ළමයිට ගහන්න කියලා මම කියන්නේ පෞද්ගලිකව මම ගහන්නේ නැහැ. දැන් අපේ පන්තියේ ළමයි දන්නවා මම එහෙම දඬුවම් කරන්නේ නැහැ. මම ගහන්නේ නැහැ. බොහොම එකපාරක් දෙපාරක් වෙලා ඇති මේ අවුරුදු 17ටම එහෙමත් ඒත් ගහලත් නැතුව ඇති. බැනුම් නම් අහනවා ඉතින් ඕගොල්ලෝ බඩින එක පවා රයිට්. ඒක පවා ඉතින් වරදක්. ඉතින් මම නම් සාන දඬුවම් කරන්න කැමති නැහැ. හැබැයි පුතා ඔය ගේන්න යන නීති ඕවනම් මේ වගේ රටක මේ වගේ වෙලාවක කරන්න පුළුවන් දේවල් නෙවෙයි. රයිට්. දැන් ඉස්කෝලේ ළමයි සෙට් එකක් කසිප්පු ගහපුවම මොකද මං කරන්න ඕන ටීචර්ස්ලා? උඩ බලන් ඉන්නද? ඈ දැන් අර එකේ කර ප්‍රින්සිපල්ට ගහපුවම මොකද උඩ බලන් ඉන්නද? රයිට් මොකද කරන්න ඕනේ? හරි පුතා අවුලක් නැහැ කියලා ඌ දිරි ගන්නවද? රයිට්. එතකොට ඒ ගේන නීති රීති වල සෑහෙන්න රයිට් ඒ කියන්නේ දැන් ඔය දැන් මේ තාම එක හරියටම ඕකේ වෙලා නැහැ රයිට්. ඒකේ හැදෙන්න දේවල් සෑහෙන්න තියෙනවා රයිට්. ඒ කියන්නේ මම දන්නේ කොහොම කොතනින් කෙලවර වෙයිද කියලා. ඔක කරන්න පුළුවන් වෙයිද දන්නෙත් නැහැ. ඔය තියෙන දේවල් නම් මේ අපේ වගේ රටක නම් කරන්න බෑ. අපි වගේ third world country එක තුන්වෙනි ලෝකේ රටක එහෙම කරන්න බෑ. ඒවා හොඳයි අර වගේ ඩෙවලොප් වෙන රටකට කියන ෆින්ලන්ඩ් වගේ රයිට් ජපාන් වගේ රයිට් ස්වීඩන් ඩෙන්මාර්ක් වගේ ස්විට්සර්ලන්ඩ් වගේ ඒ වගේ රටක දේවල් කරන්න පුළුවන් රයිට්. ඉතින් ඒ නිසා happy children's day